ඉතින් සුබ දවසක් කියලා අදත් ඔයාලා හැමෝම ආදරෙන් එකතු කරගන්නවා The Migrant YouTube channel එකට. channel එක හැක් වුණාට පස්සේ කරන අලුත් channel එකේ දාන්න ඕන බර වීඩියෝ එකක් මේක අනිවාර්යෙන් ඔයගොල්ලෝ බලන්න ඉවර වෙනකම්ම ලංකාවේ ඉන්න කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් බලන්න ඕන මේක ලංකාවේ බියුරෝ කෝස් වල අර මේවයි කිසි තැනක සහ තියෙන මේ රුමේනියාවේ තියෙන කරපු YouTube channel වල බහුතරයක මම 90ක් කියලා ගන්න percentage එක 90කම නැති දෙයක්. ඕගොල්ලෝ thumbnail එකේ දැක්කා වගේ ඕගොල්ලෝ ආවේ work permit පරක්කු වෙන්නේ ඇයි කියලා දැනගන්න මේක අමුයෙන් කරන වීඩියෝ එකක්. හේතුව මම මේ scene එක ඇතුලේ ඉන්නවා. මම මේ scene එකේ අස්සක් මුල්ලක් නැර අති බහුතරයක් දේවල් දන්නවා. රුමේනියාට වෙලා අවුරුදු 3කට 3මාරකට පස්සේ බොහොම ලොකු අත්දැකීම් සම්භාරයක් එක්ක ඕගොල්ලන්ට කරන වීඩියෝ එකක්. මම බොහොම ආසයි මේක ලංකාවේ ওই බියුරෝ කරගෙන එන්න බියුරෝ කෝස් එක කරන නංගිලා මල්ලිලා අයියලා අක්කලා ඇන්ටිලා අංකලා මේ හැමෝටම මේ ලෙක්චර් එක මේ මේක මේ විදිහටම දෙන්න පුළුවන් නම් මම පට්ට ආසයි උනට ඒකට අවස්ථාව දෙතුන් පාරක් රික්වෙස්ට් කරාට මට තවම ලැබුණේ නැහැ. බලමු අනාගතේ ඒකට අවස්ථාව ලැබෙනවද කියලා. ඉතින් අපි ඕගොල්ලෝ thumbnail එකේ දැක්කා වගේ කතා කරන්නේ ඇයි work permit පරක්කු වෙන්නේ? දෙයනේ කෝල් ලංකාවෙන් එනවා කෝල් ඇයි අයියා ඇප්ලයි කරලා මෙච්චර කල් වෙනවා තාම නැහැනේ මොකද්ද මේකේ ප්‍රශ්නේ මොකද්ද වෙලා තින්නේ අපිට එන්න බැරි වේවිද ඔය වගේ ලංකාවෙන් පට්ටේට කෝල් ගොඩක් එන ප්‍රශ්නයක් මේක දැන් ගොඩක් කට්ටිය දැනුවත් මේ සීන් එක දැනුවත් වුණාට ඇත්තටම මේකේ අභ්‍යන්තරේ මේකේ මැද ඇටේ මොකද්ද තියෙන්නේ කියලා ගොඩක් කට්ටිය දන්නේ නැහැ YouTube channel වල කරන්නේ ඉන්ටර්නෙට් එකෙන් විස්තර ටිකක් ගන්නවා chat GPT හරි මොකක් හරි එකක් use කරලා විස්තර ටිකක් ගන්නවා අරගෙන ඒගොල්ලෝ පිටින් පේන ටිකට අයිසිං ගාලා දෙනවා. ඇත්ත මේකේ අමුවෙන් ඇත්ත ඇටේ පල්ලේ තියෙන්නේ මොකද්ද කියලා දන්නේ නැති නිසා හිතුවා ආපහු පාරක් මේ වීඩියෝ එක කරන්න. subscribe කරලා නැත්නම් subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න නිපුන් රුමේනියා මගේ channel එකත් එක්ක මේක මගේ personal channel එක. මේකේ දාන දේවල් කෙලින්ම අමුවෙන්ම දාන්නේ. ඉස්සරහට මෙහි අසාධාරණට ලක් වෙච්ච උන් වගේම මෙහි අලුතෙන් දෙයක් ගොඩනගන උන්ගෙත් ඉන්ටර්විව් කරලා දාන්න බලාපොරොත්තු වෙනවා. මේ channel එකේ දාන හැම දෙයකම කෙටි සාරාංශයක් හසිත නිපුන් මම Facebook එකේ ඉන්නවා. මගේ Facebook fan page එකේ වගේම Facebook profile එකේ මේ දෙකේමත් follow කරනවා. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන්න Facebook එකෙන් නම් ඔයාලට පුළුවන් YouTube එකේ නිපුන් රුමේනියා කියලා search කරලා channel එක බලන්න හරි යටින් තියෙන link එකකින් ගිහිල්ලා channel එකේ මේකේ full video එක බලන්න පුළුවන්. අපි යමු දැන් වීඩියෝ එකට මොකක්ද ඇයි පරක්කු වෙන්නේ? ඇයි මම පරක්කු? ඕක තමයි ප්‍රශ්නේ. මේක දෙකකට බෙදෙනවා. හරිද? දෙකකට බෙදලා මේකේ වැඩිපුර බරපැත්ත ලංකාවෙන් උඹලා එන්නේ ලංකාවේ ඒජන්සිය හරහානේ. ඒක නිසා වැඩිපුර බරපැත්ත ලංකාවේ ඒජන්සියක් through වෙනකොට වෙන්නේ මොකද්ද කියන එක ගැන මම මුලින් කියලින්නම්. ගොඩාක් දිගට අදින්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ගොඩක් විස්තර තියෙන නිසා වීඩියෝ එකේ කියන්න. ලංකාවේ ඒජන්සිය එකකින් එනකොට මුලින්ම ඔන්න වෙන්නේ ඔයගොල්ලන්ට ඔෆර් ලෙටර් එකක් ගහලා දෙනවා. වැඩක් තියෙනවද? නැහැ. ඔෆර් ලෙටර් එක ගහන්නේ එක්ක ඒ ඒජන්සිය නැත්තම් මේකට පාර්ශ්ව තුනක් මැදිහත් වෙනවා. ලංකාවේ ඒජන්සියෙන් වායනකොට හරිද? මුලින්ම එක ලංකාවේ ඒජන්සිය. දෙක රුමේනියාවේ තියෙන මෑන් පවර් එක හරි ඒජන්ට් හරි කවුරු හරි ඔය දෙන්නගෙන් එක්කෙනෙක්. තුන ඔයාගේ එම්ප්ලොයර්. ඔන්න මෙන්න මේ කොටස් තුන එක්ක තමයි මේ කතන්දරේ ඔයා රුමේනියාවට එන කතන්දරේ හැදෙන්නේ. එතකොට මේකේ ෆස්ට් පාර්ට් එක ඇක්ට් කරන්නේ ප්ලේ කරන්නේ ලංකාවේ තියෙන ඔයාලගේ ඒජන්සිය. මම නම් වලින් කියන්න යන්නේ නැහැ මොකද මම නම් වලින් කියන වීඩියෝ එක අන්තිමටම එකක් ගැන කියන්න තියෙනවා. මොකද මගේ කාලේ නාස්ති කරපු එකක් ඉන්න මම ඌ ගැන කියනවා මේක අන්තිමටම. නමුත් එක්කම ඊට කලින් වීඩියෝ බලලා ඉන්න. ඔන්න ලංකාවේ ඒජන්සියට යනවා ඔෆර් ලෙටර් එකක් ඉල්ලනවා. ජොබ් එක තියෙනවා හරි. කුක් මම ගන්නම්කෝ. කුක් නෙමෙයි චෙෆ් ගන්නම්කෝ. අර චෙෆ් ඔන්න මේව කරනවා ඉන්ටර්විව් ෆේස් කරනවා. ඉන්ටර්විව් එකක් තියෙනවා කපන්න දෙනවා. මොනවද? හැන්ඩි ගන්න දෙනවා. උයන්න දෙන්නේ නැහැ කපන්න තමයි දෙන්නේ. කිචන් හෙල්පර් ගන්නේ ඔෆර් ලෙටර් එක ගහලා දෙනවා. ඔෆර් ලෙටර් එක ගහලා දුන්නාට පස්සේ මොකද වෙන්නේ? ඔෆර් ලෙටර් එකත් එක්ක ඔයගොල්ලෝ ලක්ෂ 3.5 4 5 ගාන හරි ඔය අතරේ ගානක් ගෙවන්න ඕන ඔෆර් ලෙටර් එකත් එක්ක. මොකද මේ ලංකාවෙන් රුමේනියාවට මෙහි ඉන්න ඒජන්ට් කෙනෙකුට හෝ ඩොකියුමන්ට් කෙනෙකුට ওই මුදල ලබා දුන්නාම තමයි එයා ඩොකියුමන්ට් ඇප්ලයි කරන්න වැඩේ පටන් ගන්න. ඒක හරි. ඔන්න ඔය ගාන ගෙවන්න ඕන. ඔය ගාන ගෙවුවට පස්සේ මොකද වෙන්නේ? ඔයාලගේ සල්ලි රුමේනියාවට එනවද? 90ක් අවස්ථාවල නැහැ. 90ක් අවස්ථාවල එන්නේ නැහැ. ඔයාගේ ඩොකියුමන්ට් ටික ඔයා සල්ලි ගෙවුවා කියලා රුමේනියාවට යන්නේ නැහැ. මොකද වෙන්නේ? බහුතරයක් ඒජන්සිස් වලට ජොබ් එක එන්නේ අවුරුද්දක්වත් ඉස්සරහ තියලා. මේ රෙස්ටුරන්ට් එකක් කරගෙන යනවා. හරිද? එතකොට ලබන සමයකේ චෙෆ්ලා ඕන්නම් හරිද? ලබන සමයකේ කිචන් හෙල්පර්ස්ලා ඕන්නම් ඒ ආයතනය රුමේනියාවේ තියෙන ආයතනය මේ කාලේ තමයි ඒජන්සියට කියන්නේ මට ඕන කිචන් හෙල්පර්ස්ලා
චෙෆ්ලා දෙන්නයි කිචන් හෙල්පර්ස්ලා 4 දෙනයි. හැබැයි දැන් නෙවෙයි මේ වින්ටර් එකේ වල ඊළඟ සමයකේ තමයි ඕන. අවුරුද්දකමාරක් තීදි කියනවා. මොකද්ද මේගොල්ලෝ කරන්නේ? අවුරුද්දකමාරක් ඉඳලාද ඉන්ටර්වියු කෝල් කරන්නේ නැහැ. දැන් ගහනවා. සෝෂල් මීඩියා වල ගහනවා. කිචන් හෙල්පර්ස්ලා 50ක් ඕන. චෙෆ්ලා 20ක් ඕන. ඔන්න ගහනවා. හරිද? අලුතෙන් පටන් ගන්න රෙස්ටොරන්ට් කියලා ගහනවා. මොනවා හරි එක එක සෙල්ලම් දාලා ග්‍රැෆික් දාලා සෝෂල් මීඩියා වල ඇඩ් ගහනවා. පේඩ් ප්‍රොමෝෂන් ගහනවා. ඩොලර් 50ක් යි පේඩ් ප්‍රොමෝෂන් ඔය ඔක්කොම ඒවා කරන්න. ගහලා 100ක් 200ක් ඉන්ටර්වියු කරනවා. ඉන්ටර්වියු කරලා ඔන්න 10කගෙන් 15කගෙන් විතර ඉන්ටර්වියු පාස් කියලා සල්ලි ගන්නවා. හරිද? අදාළ ගානේ සල්ලි ගන්නවා. කමන්නේ මේවා චැරිටිස් නෙවෙයිනේ. ලංකාවේ ඒජන්සිස් කියන්නේ චැරිටිස් නෙවෙයි. ඒගොල්ලෝ ලාභ ලැබිය යුතු ව්‍යාපාර. ඒගොල්ලෝ සල්ලි ගන්නවා අරගෙන ඒගොල්ලෝගේ සර්විස් එක වෙනුවෙන් සහ ඒකට සාධාරණයි කියලා හිතන නිසා ඕගොල්ලෝ අපි හැමෝම සල්ලි ගෙවනවා ඒගොල්ලන්ට. ගෙවලා බලාගෙන ඉන්නවා. එතකොට ඔන්න සිලෙක්ට් වෙලා සල්ලි ගෙවුවාම ඇප්ලයි කරනවද නැහැ. ඒගොල්ලෝ මොකද කරන්නේ? තව ඉස්සරහට නෙවන. ඔයාලගේ සල්ලි දානවා, ඩොකියුමන්ට් ටික දානවා. ඔයාගේ නම ගහලා ටැග් කරලා කැබිනට් එකට ඔයාලගේ සල්ලි දානවා. සල්ලි වලින් සල්ලි හැදෙන විදිහට FD දානවා. එක එක තැන් වල ආයෝජනය කරනවා, රත්තරන් දානවා, ක්‍රිප්ටෝ දානවා, මොනවද එක්ස්චේන්ජ් ස්ටොක් මාකට් එකේ දානවා. ඔයාලගේ සල්ලි ආයෝජනය කරනවා. ඔයාලගේ සල්ලි වලින් ආපහු සල්ලි හදනවා ඒගොල්ලෝ. එහෙම කරන අතරේ ඔයාලගේ ඩොකියුමන්ට් ප්‍රොසෙස් වෙනවද? නැහැ. ඩොකියුමන්ට් ටික කවර්ඩ් එකේ. මොකද රුමේනියාවේ ඉන්න කම්පැනියට අදාළව මැද ඉන්නවා ඒජන්ට් කෙනෙක්. ඩොකියුමන්ට් හදන කෙනෙක්, ඒජන්ට් කෙනෙක්. අන්න එයා ඩොකියුමන්ට්ස් ටික ඉල්ලනකම් ඔයාගේ ඩොකියුමන්ට්ස් ඇප්ලයි කරන්න ඉල්ලනකම් ඩොකියුමන්ට් එක තියන සාමාන්‍යයෙන් මාස 3, අපරට මාස 6 තියාගෙන ඉන්නවා. ඉඳලා ඔන්න ඉල්ලුවාම දෙනවා. දෙනකොට ආගේ සල්ලි ටික තියෙන සෝස් එකෙන් ඇදලා පේමන්ට් එක කළා. ඔන්න එතකොට තමයි ඔයාගේ ඩොකියුමන්ට්ස් ටික ප්‍රොසෙස් වෙන්න පටන් ගන්න. එනකොට ඒජන්සි කියන්නේ මොකද? හරි මල්ලි ඒක හරි. ඇප්ලයි කරලා තියෙන්නේ. බය වෙන්න බෑ. ලබන සතිය යන්න පුළුවන්. ලබන මාසෙ යන්න පුළුවන්. ඔක්කොම හරි මල්ලි. වර්ක් පර්මිට් දාලා තින්නේ අපිට බලන් ඉන්න තියෙන්නේ. ඔන්න ඔහොම තමයි මේ ඒජන්ස්ලා කියන්නේ. ඒකට ඇත්තටම ඔයාගේ සල්ලි වලින් වැඩේ පත්තු කරලා නැහැ. වැඩේ පත්තු කරාට පස්සේ ඔන්න දැන් හරි. ආදාළ ලෙවල් එකට ආවා. ඩොකියුමන්ට් එක හෙට යවුවා. ඔන්න වැඩේ පත්තු කරා. දැන් ලංකාවේ මාස 3ක් 4ක් ගෙවිලා හොඳේ. ඔයා සල්ලි ගෙවලා ඔන්න ඔයා හිතාගෙන ඉන්නවා දැන් ඔන්න ඔක්කොම හරි වැඩේ යනවා කියලා. ඊළඟට මෙහි ඒජන්ට් ඩොකියුමන්ට් ඇප්ලයි කරන්න අපි IJI පෝර්ටල් එකට අපොයින්ට්මන්ට් එකක් දාන්න ඕන. මට IJI පෝර්ටල් අපොයින්ට්මන්ට් මම දාන නිසා වර්ක් පර්මිට් මම ඇප්ලයි කරන නිසා පෝර්ටල් එකට ෆැමිලි නොටිෆිකේෂන් වලට වර්ක් පර්මිට් වලට ඇඩ්‍රස් චේන්ජ් මේ හැම එකටම ඇක්සස් තියෙනවා. මට පුළුවන් IJI පෝර්ටල් එක ඇතුලේ කම්පැනි එකට ප්‍රොෆයිල් එකක් හදන්න. හදලා ඒ කම්පැනියෙන් දානවා වගේ මට පුළුවන් අපොයින්ට්මන්ට් එක දාන්න. ඔය ටික කරන්න පුළුවන් නිසා මම මේක ඇත්ත කතන්දර ඇතුළේ දාන්නවා. අපි අපොයින්ට්මන්ට් එකක් දාන්න ගත්තාම වර්ක් පර්මිට් එකට හරිද මේ TRC ඇඩ්‍රස් චේන්ජ් ෆැමිලි නොටිෆිකේෂන් මේ වගේ දේවල් නේ වර්ක් පර්මිට් එකට පොඩ්ඩක් ඉන්න දෙයක් කියන්න අමතක වුණා. මේක කියලා ඉස්සරහට යන්න ඕන අනිවාර්යෙන්. පට්ට සුබ ආරංචියක් තියෙනවා රුමේනියාවට එන්න ඉන්න කට්ටියට. හරිද? ආවට පස්සෙත් මේක පොඩ්ඩක් සුබයි. දැනට ලංකාවේ ඉන්න කට්ටියට සුබ නෑ. හරිද? ලංකාවේ ඉන්න කට්ටියට සුබයි. මෙහෙට එන්න ඉන්න කට්ටියට සුබයි. මොකද්ද කතන්දරේ? දැනට මේගොල්ලෝ රජය ඇතුලේ පොඩි සාකච්ඡාවක් යනවා වර්ක් පර්මිට් කැන්සල් කරන්න. කියන්නේ වර්ක් පර්මිට් නැතුව ජොබ් වලට දාන්න. මේකට හේතුව රුමේනියාවේ ටැක්ස් සිස්ටම් එක බැඳලා තියෙන අනිත් යුරෝපියන් රටවල් වල වගේ නෙමෙයි. රුමේනියාවේ ටැක්ස් එක ලින්ක් වෙලා තියෙන්නේ CNP එකට. හරිද? ඒක නිසා තමයි මේගොල්ලෝ TRC ඉක්මනට දෙන්නේ. මාසෙන් දෙකෙන් TRC ගහනවා. ශනික දෙනවා TRC. මොකද ටැක්ස් එක ලින්ක් වෙලා තියෙන්නේ මේක CNP එකට. එතකොට වර්ක් පර්මිට් එක මොකටද තියෙන්නේ? වර්ක් පර්මිට් එක තියෙන්නේ ITM එකට සබ්මිට් කරලා මෙයාට වැඩ කරන්න අවසර තියෙනවා කියලා පෙන්නන්න විතරයි. හැබැයි ඔයාගේ CNP එකත් ITM එකට ලින්ක් වෙනවා. මොකද ටැක්ස් එක සම්බන්ධ නිසා. අනාෆ එකටත් CNP එක ලින්ක් වෙනවා. මේ බැංකුවටත් ලින්ක් වෙනවා. GDPR එකටත් ලින්ක් වෙනවා. ඔක්කොම මේ ආයතන මොනවද කියලා මම ඉස්සරහට වීඩියෝස් වලින් ඔයගොල්ලෝ කියලා දෙන්නම්. හරිද? කාසත් සන්තාතෙත් CNP ලින්ක් වෙනවා. මේ ඔක්කොම ලින්ක් කරන CNP එකට තමයි මේ සෙල්ලම යන නිසා මේගොල්ලෝ රජයෙන් සාකච්ඡා කරගෙන යනවා මේ වෙනකොට. බොහෝම විශ්වාසවන්තදායක ආරංචි මාර්ග වලින් තමයි මේක ලැබිලා තියෙන්නේ. 90%ක්ම අවස්ථාවක් තියෙනවා මේක මේ විදිහට වෙන්න. රුමේනියාව ඇතුලේ රස්සාවක් කරන වාට අලුත් රස්සාවකට යනකොට වර්ක් පර්මිට් එකක් නොදා TRC එක වැලිඩ් නම් අලුත් තැනින් ජොබ් කොන්ට්‍රැක්ට් එකක් වැලිඩ් කොන්ට්‍රැක්ට් එකක් ගන්න කැමති නම් එතකොට කෙලිම පුළුවන්
ඔයාට ඔයාගේ අලුත් යන ජොබ් කොන්ට්‍රැක්ට් එක ITM එකට සහ IJI අනාප් ඔය ආයතන වලට සබ්මිට් කරන්න work permit එකක් නැතුව. work permit එකක් එනකන් ඉන්න ඕනේ නැහැ. job contract එකක් හදුවා. lawyer sign කරා දෙන්නත් එක දෙපාර්ශ්වය sign කරා. notarize කරා legalize වෙන්න. ITM IJI job contract එක submit කරලා වාගේ tax එකට. දැනට තියෙන tax number CNP number එකට ගෙවාගෙන යනවා tax එක. කතන්දර සරලයි. මොකද්ද මේකෙන් මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ? මේ work permit වල තියෙන traffic එක ටික අඩු කරන්න. මොකද ගොඩාක් countries වල මෙහෙට එනවා. එන්න දෙනවා work permit issue කරනවා. ඒ එන්න countries වල work permit වල ප්‍රමාදයක් තියෙනවා. මොකද මේ ඇතුලේ apply කරන job මාරු කරන කට්ටියගෙත් ලොකු පිරිසක් ඉන්නවා. පට්ට ලොකු crowd එකක් ඉන්නවා මේ ඇතුලේ work permit ඉල්ලන රටට ඇතුලට ඇවිල්ලා තාපු work permit ඉල්ලන කට්ටිය ඉන්නවා. එතකොට ඒකත් process කරන්න ඕන පිටින්. තාම රුමිනාට enter වෙලා නැති කට්ටියගේ ඒව process කරන්නත් ඕන. එතකොට මේකට කාලයක් යනවා. දැනට ඒක ඇත්තටම සුබයි. මේක මේ විදිහට ලබන අවුරුදු ජනවාරි වෙනිදා මේක මේ විදිහට රන් වුණොත් මේ නීතිය ඇප්ලයි වුණොත් මම දැනුවත් කරන වීඩියෝ කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න channel එක. නැත්නම් ඔයාලට වීඩියෝස් මිස් වෙනවා. මේක ඇප්ලයි වුණොත් ලංකාවේ work permit එකකට එන්න යන කාලේ මාස 3 4 5 3කට වගේ බොහොම කෙටි කාලයකට අඩු වෙන්න පුළුවන්. මේක ඇත්තටම හොඳ ප්ලස් සීන් එකක් හරි. ඉතින් ඔන්න සුභාරංචිය මේක හරිද? දෙගොල්ලන්ටම සුබයි. මෙහි ඉන්න කට්ටියට ගොඩක්ම හොඳයි. මොකද work permit reject වෙන ප්‍රශ්න නිසා illegal වෙනවා පට්ට ගොඩක්. release letter එක තියෙනවා work permit reject. පට්ට ගොඩක් අසරණ වෙනවා. ඒත් මේ අලුත් නීතියෙන් පස්සේ release එක විතරයි ඕන work permit එකක් දාන්න ඕනේ නැහැ. release එක තියෙනම් අලුත් employee පුළුවන් job contract එක ITM submit කරන්න. වාගේ තීන TRC එකටම address change එකක් විතරක් දාලා වැඩේ කරගෙන යන්න. සුපිරි. රුමිනියාව කොහොමද අනිත් රටවල් වගේ නෙවෙයිනේ. පොඩක් වෙනස් දේවල් තමයි කරන්නේ. හරිද? මුන්ට මෙහි ආර්ථික උඩට ගන්න ඕන වුණාම මේ රටට එන අවුන් මේ රටේ ජොබ් වල එකම ජොබ් වල ඉන්න ඕන වුණාම ඒ කියන්නේ එම්ප්ලොයර්ට පාඩු නොවෙන්න මුන් දැම්මටක් ගාලා රිලීස් ලෙටර් නීතියක් යුරෝපේ කිසිම රටක නැහැ. අසාධාරණයි තමයි. ඒ වුණාට රටේ ආර්ථික පැත්තෙන් සහ මේ ආයතන පැත්තෙන් බැලුවාම මේක පට්ට ආයතන වලට ප්‍රොෆිට් මේ රිලීස් ලෙටර් සීන් එක නිසා. එන කෙනෙක් අවුරුද්දකට වඩා ඉන්නවා. දේශයෙන් යන්නේ නැහැ දමල ගහලා දාලා. කොච්චර කට්ටක් වුණත් කොච්චර අමාරු ජොබ් වලට එන උන්ට ඉන්න වෙනවා. ඒ විදිහට හදලා තියෙන ඉතින් මේ වෙනස් තීරණ ගන්න රටේ තවත් අලුත් වෙනස් තීරණයක් තමයි මේ මම දැන් ඔයාලට කිව්වේ. ඉතින් අර ඔන්න දැන් ડોකියුමන්ට් ඇප්ලයි කරන්න අපි IJ පෝර්ටල් එකෙන් ප්‍රොෆයිල් එක හදලා කම්පැනි ඔක්කොම කරලා අපොයින්ට්මන්ට් එක දාන්න යනකොට මොකද වෙන්නේ? අපොයින්ට්මන්ට් ඩේට් තියනවද හෙට දාන්න? නෑ පුතා. අපොයින්ට්මන්ට් ඩේට් තියෙන්නේ තව මාස 3-4ක් දැන් ලයිව් සිටුේෂන් එක දැන් අපි අද අපි අපොයින්ට්මන්ට් දාන්න යනකොට දැනට තියෙන්නේ ඩේට් දෙසැම්බර් අන්තිම ජනවාරි පෙබ්‍රුවාරි වලට යන්නත් පුළුවන් අනිත් තව දවස් 3-4ක් යනකොට දැනට දෙසැම්බර් අන්තිම ජනවාරි තමයි ෆිසිකල් සබ්මිෂන් ඩේට් ගන්න පුළුවන් IJI පෝර්ටල් එකෙන් work permit එකක් සඳහා. මොකක්ද කරන්නේ? ඔන්න ඔහම දානවා අපි පෝර්ටල් එකෙන් ෆිසිකල් සබ්මිෂන් එකට අපොයින්ට්මන්ට් එක. එතකොට ඔයාගේ ડોකියුමන්ට් එක එදාට තමයි සබ්මිට් කරන්න තියෙන්නේ. හැබැයි මේ අපොයින්ට්මන්ට් එක දාන්න කෙනා මේක ලීගල් රිප්‍රසන්ටේටිව් විදිහට යන්නේ නැහැ. දැන් මම අපොයින්ට්මන්ට් එකක් දැම්මොත් මම work permit එකේ ડોකියුමන්ට් ටික උසගෙන යන්නේ නැහැ IJI. මොකද එතන ගිහින් කාලකන්ණි වෙන්න බෑ. අපිට ඊට වඩා වැඩ ගොඩක් තියෙනවා. එක ඔළුවයි තියෙන වැඩට ගොඩක් වැඩ තියෙන එක නිසා මේ අපොයින්ට්මන්ට් දාන කෙනා ලීගල් රිප්‍රසන්ටේටිව් විදිහට යන්නේ නැහැ. කම්පැනියේ HR එකේ කෙනෙකුට හරි කම්පැනියේ ඕනර්ට හරි කාට හරි කවුරු හරි තමයි අපි නම් කරන්නේ ලීගල් රිප්‍රසන්ටේටිව් විදිහට IJI එකට යන්න. එහෙම ගියාට පස්සේ දැන් අපි අපොයින්ට්මන්ට් දාලා ඔක්කොම කරලා දෙනවා. හදිසියවත් අර මිනිස්සයාට අර කම්පැනි ඕනර්ට HR එකේ කෙනාට ඔය අපොයින්ට්මන්ට් එක මිස් වුණොත් 9ට අපොයින්ට්මන්ට් එක මතක් වෙනවා 10ට 11ට විතර මතක් වෙනවා. අම්මට උඩ අදනේ අපොයින්ට්මන්ට් එක යන්න බැරුණානේ මට. ඔන්න කැඩිච්ච කඩියාවගේ කෝල් කරන නිපුන්. අපොයින්ට්මන්ට් එක මිස් වුණා මොකද කරන්නේ? අපිට පුළුවන් අපොයින්ට්මන්ට් එක රීෂෙඩියුල් කරලා තව ළඟ කැන්සල් වෙච්ච අපොයින්ට්මන්ට් ස්ලොට් එකක් තියෙනොත් ළඟ තියෙන එකට රීෂෙඩියුල් එක දාලා දෙන්න පුළුවන්. ආපහු ડોකියුමන්ට් එක අරන් යන්න. හදිසියවත් උට මතක් වුණේ දවස් දෙකක් ගිහිල්ලා නම් අද තියෙනවා. ඊට පස්සේ අද 30නේ මතක් වෙනවා ඔක්තෝබර් 2-3 විතර මතක් වෙනවා මේ මිනිහට අම්මට සිට අපොයින්ට්මන්ට් එකක් තුනද යන්න බැරුණානේ. කරන දෙයක් නැහැ. සමා වෙන්න කියලා තමයි කියන්න වෙන්නේ. අපි ආපහු අපොයින්ට්මන්ට් එකක් දාන්න ඕන. ආපහු අලුත් ඩේට් එකක් ගන්න ඕන. කවදද? තවත් මාස 3ක් ඉස්සරහින් තමයි එන්නේ. ඕව වෙන්න පුළුවන්. වෙන දේවල් මේකේ ප්‍රායෝගික වෙන දේවල්. අපි ආපහු බලන් ඉන්නවා අපිට අපොයින්ට්මන්ට් එක ડોකියුමන්ට් සබ්මිට් කරන්න. ඔන්න ලංකාවේ ඔයා හිතන් ඉන්නේ වැඩේ යනවා කියලා. ඒනට
තාම වැඩේ පටන් ගන්න නැහැ මචං. හරිද? තාමත් වැඩේ හරියට පටන් ගන්න නැහැ. කරන්න දෙයක් නැහැ. මේක තමයි මේකේ ඇත්ත කතාව. මේ ඔක්කොම බැරියර්ස් ටික මේ ඔක්කොම බාධා ටික උඹලට ඉවසා විඳ දරාගෙන ලංකාවට එන්න වෙනවා. අපි ඉන්දියා වගේම මේ බිමට පය ගහන්න නම් මේක හරි පුණ්‍ය භූමියක්. හරිද? මම අවංකවම කියන්නේ මේකේ රුමීනියන් කාර්යෝ දස කැරි වැඩ කරන අය මුන් දස ඇම්ඩලා. හැබැයි ලංකාවේ උඹලා අපි ඊට වඩා දස ඇම්ඩලා දස කැරියෝ. අපිට මේක ගේම ගහන්න පුළුවන්. මේකේ ඔපචුනිටිස් පට්ට ගොඩක් තියෙනවා. ඒව අරගන්න කී එක තමයි ලැන්ග්වේජ් එක සහ මේක. උඹට පට්ට ඉවසීමක් තියෙන්න ඕන. උඹට මේ පට්ට ඉවසීමත් එක්ක උඹට හොඳ දුර දක්නා නුවණක් තියෙන්න ඕන. ඒක තමයි හරි වෙලාවට හරි තීරණ ගන්න පුළුවන් වෙන්න ඕන. ඔය ටික අපේ වුන්ට ගොඩක් පුළුවන්. අපේ මැච් එක ගහන මේක බය වෙන්න දෙයක් නැහැ. මෙහෙමයි. රැකියාවක් විතරක් බලාපොරොත්තු මේ රටට එන බහුතරයකට අත්වනිරනම සුබදායි නෑ. හැබැයි යුරෝප් කන්ට්‍රි එකට එන ඔයාලා කිසිම වෙලාවක රැකියාවක් විතරක් බලාපොරොත්තු වෙන්න එපා. අර සින්දුවක් තියෙන්නේ. සින්දුව නෙවෙයි කවියක්. මුත්තේ මුත්තේ මොකද කරන්නේ මොකටද ඔබ ඔය බිම හාරන්නේ. අඹ ඇටයක් මම සිට වෙමි ළමයෝ. මොකද කියලා සින්දුවක් තියෙන්නේ. සීයා අඹ ඇටයක් ඉඳනවා. දරුවා අහනවා මොකටද ඔයා අඹ ඇටයක් ඉඳන්නේ? ඔයාට ඔක අඹ කන්න බෑනේ. සීයා කියනවා මට මේක අඹ කන්න බැරුණාට ඔයා ලොකු වෙනකොට ඔයාට කන්න අඹ හැදෙන්න තමයි මම මේ අද මේ අඹ ඇටේ ඉඳන් කියලා වගේ. රුමේනියාව බ්‍රිජ් එක කරගෙන යුරෝප් කන්ට්‍රීස් වලට එන ඔයාලා අඹ කන්න බලාගෙන ඉන්න එපා. ඔයාලට කන්න පුළුවන්. හරිද? කවුරු හරි ඉඳපු අඹ ගහකින් අඹ කන්න පුළුවන්. බැරි නෑ. මොකද මේ රටවල් වල ගවර්න්මන්ට් එකෙන් පවා අඹ ඉඳලා තියෙනවනේ. ඒවා අඹ කන්න පුළුවන්. හැබැයි මේකේ හොඳම පළදාන නෙලන්න පුළුවන් ඉන්නේ ඕගොල්ලෝගේ දරු පරම්පරාවල් වලට ඊළඟ ජෙනරේෂන් වලට. ඒක නිසා ඒ දුරදක්නා තියෙන නුවණ තියෙනව මේකට ඇවිල්ලා ගේමක් ගහනවා. අර ජොබ් එකක් අරගෙන ඉන්න බලාගෙන විතරක් ඉන්නේ නැව. සල්ලි කීයක් හරි වාගෙන මේකින් යනවා. ඒක වෙලාව. ඒක තමන්ගේ දෛවය. ඒකට කරන්න දෙයක් නැහැ. ඉතින් ඔන්න ඔහොම ඉඳලා දැන් ඔයා ලංකාවේ ඒජන්සිය මාස 3ක් ගත්තා. මොකද සල්ලි ටික එයා හිර කරගෙන ඉඳියා. ඒක කරන දෙයක් බහුතරයක් කරන දෙයක් 99ම කරන දෙයක්. ඊට පස්සේ ඒවලත් මේ අපොයින්ට්මන්ට් එකට තව මාස 3ක් 4ක් ඉඳියා. ඒක මිස් වුණොත් 3 6 වෙනවා. 6යි 3යි 9යි. දැන් මාස 9ක් ගිහිල්ලා ඔයාගේ ડોකියුමන්ට් සබ්මිට් වෙලා නැහැ. කරන්න දෙයක් නැහැ. හැමෝම සාධාරණයි. හැමෝම සාධාරණයි. කවුරුවත් ඔයාට වංචාවක් කළා නැහැ. හැමෝම සාධාරණයි. අපොයින්ට්මන්ට් එක දාන කෙනා හරියට දාලා තියෙනවා. ඒජන්සි කෙනා සල්ලි ගෙවන්න ඕන වෙලාවට ගෙවලා තියෙනවා. හරිද? මේ කම්පැනි ඕනට හරි HR එකට හරි වැඩ කන්දරාවක් තියෙනවා. ඔයාගේ අපොයින්ට්මන්ට් එක මිස් වෙනවා. අපෝ එකක් දානවා දෙවෙනි එක නෝටිස් කරලා බිත්තිය ගහගෙන ඉන්නවා. ඔන්න දෙවෙනි එකට වාට ගිහිලා මාස 9කට පස්සේ ડોකියුමන්ට් එක සබ්මිට් කරනවා. ලංකාවේ ඉන්න ඔයා හිතාගෙන ඉන්නවා මගේ වැඩේ යනවා කියලා. හරි. ඔයාගේ වැඩේ යන්න පටන් ගන්න. හැබැයි මාස 9කට පස්සේ. ડોකියුමන්ට් එක IJ සබ්මිට් කරනවා දෙයනේ කියලා. අලුත් වර්ක් පර්මිට් අලුත් පොලිස් රිපෝට් එකක් දාලා. මේ මෙහෙම වුණාම ලංකාවෙන් ඔයාගේ අලුත් පොලිස් රිපෝට් එකක් කිල්ලන ටක් ගාලා දෙන්න ඕන. සාහිතික පොලිස් රිපෝට් එකක් කිල්ලුවාම සතියක් දෙකක් ඇතුළත පොලිස් රිපෝට් එක දෙන්න ඕන. සබ්මිට් කරනවා. IJ සබ්මිට් කරන ડોකියුමන්ට් එක දවස් 45යි දවස් 90යි වගේ කාලයක් ඇතුළත IGI එකක් ගන්නවා ඔය වගේ කාලයක්. කරන්න දෙයක් නැහැ. මොකද මේ රටේ ඉන්න වුණත් වර්ක් පර්මිට් ඉල්ලනවා. පිට ඉන්න වුණත් වර්ක් පර්මිට් ඉල්ලනවා. ඉන්දියා, නේපාල්, බංග්ලාදේශ්, පාකිස්තාන්, ඇෆ්ගනිස්තාන් පට්ට රටවල් ගොඩකින් මේක ඇතුළට රින් ගන්න බලාගෙන මේ තරගෙට දුවනවා වර්ක් පර්මිට් දාන්න try කරනවා. ඔක්කොම process කරන්න තියෙන්නේ IGI කවුන්ටර්ස් වල ඉන්න සීමිත ස්ටාෆ් එකේ. ඔක්කොම කරන්න ඕනනේ. ඔයාගේ වර්ක් පර්මිට් එක මාස 3කට පස්සේ ඉෂුව වෙනවා. අන්න ඊට පස්සේ වට පුළුවන් ලංකාවේ වීසා ඉන්ටර්විව් ගිහිල්ලා ඇප්ලයි කරන්න. වීසා එකට ඉන්ටර්විව් එකට ඇප්ලයි කරාට පස්සෙත් එතනින් එහා වීසා කතන්දරේ. හොඳයි. දැන් ඔන්න වර්ක් පර්මිට් කතන්දරේ ඉවරයි. ආපහු තව මාස 6කට විතර පස්සේ තමයි ඉන්ටර්විව් ඩේට් එකක් එන්නේ. ඒකට ෆේස් කරලා වට පුළුවන් මේ ජොබ් එකට එනකොට ජොබ් එක තියෙනවද උඹට? උඹ චෙෆ් කෙනෙක් නම් ජොබ් එක තියෙනවද? කිචන් හෙල්පර් කෙනෙක් නම් ජොබ් එක තියෙනවද? ඒවා වානා. ජොබ් නෑ ඔයාලට. රෙස්ටුරන්ට් එකෙන් වාව ගනි. හැබැයි ඔයාට දෙන්නම් කිව්ව ජොබ් එක නෑ. ඔයාට ආපු දවස් නම් ඔයාගේ කුක් චෙෆ් කෝට් එක දාගෙන ඔයාගේ මොනවද? ජොබ් ස්ටේටස් මේන්ටේන් කරගෙන රස්සා කරන්න බෑ. ඔයාට මොබ් කරන්න වෙනවා, ඔයාට අතු ගන්න වෙනවා, ඔයාට හට්ටි හොදන්න වෙනවා, টয়ලට් ක්ලීන් කරන්න වෙනවා, රෙස්ටුරන්ට් වලට આવුත් වෙන දේවල්. හරිද? ෂවර්ම කඩෙන් නම් අර ග්‍රිල් අර මේවා ඒවා ක්ලීන් කරන්න වෙනවා, කටර්ස් ක්ලීන් කරන්න වෙනවා. ලිප ගාවින්න වෙනවා, ෆ්‍රයි කරන්න වෙනවා, චිකන් ෆ්‍රයි කරන්න වෙනවා, ඊට පස්සේ එළවලු කපන්න වෙනවා. ස්ටෙප් බයි ස්ටෙප් එළවලු කපන්න වෙනවා. රෙස්ටුරන්ට් එකක් නම්
ඒව හොදන්න වෙනවා මුට්ට කර ගහන්න වෙන එළවලු බාන්න වෙනවා වෙන බඩු බාන්න වෙනවා ස්ටෝස් වලට යන්න වෙනවා ඔක්කොම කරලා අන්තිමට අතු ගාලා මොබ් කරලා හොදලා ඒව කරලත් යන්න වෙනවා මේ ටික අනිවාර්යෙන් අපි පවා මේ ටික ඔක්කොම කරලා තමයි අද ඉන්න මේ තැනට ආවේ ඒකට කරන්න ඕන හේතුව කිසිම රෙස්ටොරන්ට් එකක් මේකේ ඩෙලිවරි රයිඩර් ඊට පස්සේ ක්ලීනින් ඔය වගේ හරි සුළු වැල්ඩින් ඔය වගේ හරි සුළු ජොබ් කැටගරි ටිකක් ඇරෙන්න බහුතරයක් ආයතන මොකාද බලන් ඉන්නේ මොකාද කිචන් හෙල්පර් කෙනෙක් නැතුව අවුරුද්දක් බලන් ඉන්නේ රෙස්ටොරන්ට් එකක් බලන් ඉඳීද කුක් කෙනෙක් නැතුව චෙෆ් කෙනෙක් නැතුව ආයතනයක් බලන් ඉඳීද ඩ්‍රයිවර් කෙනෙක් නැතුව ආට ඩ්‍රයිවිං මොකක් හරි කම්පැනි එක ඩ්‍රයිවිං නම් දැන් මේ ආයතනේ වායනකම් අවුරුද්දක් ඉඳීද ඩ්‍රයිවර් ඉන්නේ නැතුව ඉන්නේ නැහැ තේරුම් ගනින්න මේක එතකොට වා එනකොට වගේ ජොබ් එක නැහැ ඒකට මෙන්ටලිටි එක හදන් එන්න ඕන අර ස්කැවටර් ඔපරේටර් මැෂින් ඔපරේටර් එනවනම් ඔළුව හදන් එන්න ඕන ස්කැවටර් එක ඔපරේටර් කෙනෙක් නැතුව පෝක්ලිෆ්ට් ඔපරේටර් කෙනෙක් නැතුව ආයතනයක් අවුරුදු එකමාරක් බලන් ඉන්නේ නැහැ බං මේක තේරුම් ගන්න ඕන අනිවාර්යෙන්ම උඹලා මේක තේරුම් අරගෙන එන්න ඕන එහෙම නැති වුණොත් ජීවිතේ අසුන්දරයි එනොත් සුන්දර රුමේනියාවක් බලන්න වෙන්නේ නැහැ කෝල් එනවා මම මේ වීඩියෝ කරන අතරේ අතන මට ඉස්සරහින් ටැබ් එකේ මට පේනවා දිගට කෝල් එනවා මට ඔය එන කෝල් වලින් 160කට වඩා ප්‍රශ්න ස්කැවටර් ඔපරේටර් ආව ස්කැවටර් එක අල්ලන්න දුන්නේ නැහැ මැෂින් ඔපරේටර් දුන්නේ උදැල්ලයි සවලයි මේ කතන්දර මගේ පරණ channel එකේ ලයිෆ් ස්ටෝරිස් දාලා තියෙන කොල්ලොන්ගේ උන් ඒ ගේම ගහලා අද මැෂින් 3-4ක අයිතිකාරයෝ උන් දානවා කන්ස්ට්‍රක්ෂන් සයිට් වලට උන්ගේ මැෂින් ඒ ගේම ගහපු ගත්තම උන් ඉන්නවා ඒ ඉවසීම නිසා එනකොට ජොබ් එක ලැබෙයි කියලා හිතාගෙන ඉන්න එපා ඩිලිවරි රයිඩර් නම් ආවම බයිසිකලයක් ලැබෙයි මේ බෑග් එකක් එක්ක ජොබ් එක කරන්න පුළුවන් ක්ලීනින් නම් ස්ප්‍රේ කෑන් ටිකයි මොබ් එකයි කොස්සයි ලැබෙයි ජොබ් එක කරන්න පුළුවන් වැල්ඩර් කෙනෙක් නම් ගොඩක් වෙලාවට ප්ලාන්ට් එකට යයි වැල්ඩින් කරන්න තියෙන ජොබ් එක කරගෙන ඉන්න පුළුවන් හරිද ලෝඩින් අන්ලෝඩින් වෙයාහවුස් නම් ගොඩක් වෙලාවට ලැබෙවි ජොබ් එක කරගෙන ඉන්න පුළුවන් හැබැයි අති බහුතරයකට මේ අවස්ථාව අහු වෙනවා ඒකට කාටවත් කරන්න දෙයක් නැහැ ඒ ලෙවල් එකට එන්න පුළුවන් හරිද එයා එතනට ඔයා ඉන්වෝල් කරගත්තාම එතනට ඔයාට එන්න පුළුවන් ස්කැවටර් ඔපරේටර් කෙනෙකුට එන්න පුළුවන් කාලය ඕනමයි ඒ කාලේ දී යුතුයි අපි ආවහම ඩිලිවරි රයිඩින් ප්‍රශ්නයක් තිබුණේ නැහැ බයික් එක දුන්නා ස්කූටර් එකක් දුන්නා බෑග් එක දුන්නා පාර පොඩ්ඩක් පුරුදු කරලා දවස් දෙකක් සඳුනේ මට මතකයි ට්‍රේනින් කරා අපිට වඩා සති දෙක තුනක් කලින් අපිට තමයි ට්‍රේනින් කරේ උටත් හැබැයි ඌ මැච් එක ගහලා තිනවා ට්‍රේනින් කරා අද වගේ මතකයි එකපාරේ දෙපාරක් එකඟේ අහුත්තතෝ එක්ක යන්න බෑ කිව්වා පුරුදු යන්කෝ තනිය අපි පුරුදු තනියම කිව්වා හරි අවුලක් නැහැ මොකද ඒ වෙනකොට කියන්න ඕන දේ ඒ එකපාර දෙපාර යනකොට කියලා දෙන්න ඕන ඔක්කොම ටික උඹට කියලා දීලා ඒක ඔළුවට දාගන්න එක මගේ වැඩක් නේ අපි මැච් එක ගැහුවා ඊට පස්සේ අපිව මාස 8-9කට පස්සේ බේකරියකට ඉන්වෝල් කරා මොකද බේකරි ස්ටාෆ් නැහැ බේකරි අදින්න බෑ රුමේනියන් ස්ටාෆ් එක්ක තුර්කි කාරයෙක්ගේ තුර්කි බොසෙක්ගේ බේකරියක් ලීඩර් පාන් දුවන්න බෑ බේකරියේ හරිද ඉඳපු රුමේනියා අපි යනකොට පිස්සන් කොටු වගේ පොළව එරෙනවා සුද්ධ කරගන්න වෙලාව නැහැ මෙහෙම තෙල් මඩ තට්ටුව මෙහෙම ෆස්ටල්ලයක් ට්‍රොලියක් තල්ලු කරන්න බෑ කාණු පොළවේ හරිද එරෙනවා එච්චරට උන්ට කරගන්න බෑ මොකද මෙහෙම මුන් ක්ලීනින් කරන්නේ නැහැ හරියට උන්ට වැඩ කරගන්න බෑ ස්ටාෆ් නැහැ හිතවෙලා තියුනේ උනාට අපේ මුලින් 3ක් දාලා බැලුවා උන් 3 දෙනාට අවංකවම මම රෙස්පෙක්ට් කරනවා උන් 3 දෙනා එදා ඒ බේකරිය හරියට වැඩ කරපු නිසා තමයි අද මම මේ තැන ඉන්නේ හරිද ඒක නිසා මම උන් 3 දෙනාට පට්ට ආදරේ පට්ට රෙස්පෙක්ට් සඳුන් චාමර ප්‍රසන්න තුෂාර 4 දෙනෙක් හරි උන් 4 දෙනා සුපිරියට වැඩ කරපු නිසා අපේ තව ස්ටාෆ් ඉල්ලුවා ඒ ඉල්ලපු ස්ටාෆ් වලට ඩිලිවරි රයිඩින් කර ඉඳපු මම සහ අපේ තව 6ක විතර සෙට් එකක් සෙට් වුණා අපි 6 ඇවිල්ලා අපි මේකට දැම්මා 6 තුන අපි ඔක්කොම ඉඳියේ 9ක් විතර එක රූම් එකක් අපිට දීලා තිබුණේ එක බාත්රූම් එකක් ඇතුලේ පාකිස්තාන් කට්ටිය ඊට කලින් ඉඳියා ඇවිල්ලා ඒ උනාට ඒගොල්ලෝගෙන් ලොකු දෙයක් කෙරුන්නේ නැහැ කොහොම හරි අපි ඒ උන් වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම කරා හරිද ලීඩර් පාන්න එක වෙනුවෙන් අපි කරන්න පුළුවන් උපරිම කරා ඒක කරපු නිසා දැනට ලංකාවෙන් ලීඩර් පාන්න එකට අපේ ඒජන්සිය through සෙලිනා යුරෝප් එක හරහා ලංකාවෙන් ලීඩර් පාන්න එකට ස්ටාෆ් එන්න අවස්ථාව ලැබුණා. හරිද? අපි ඒ දේ කරපු නිසා අපි උන්ගේ ප්‍රොඩක්ෂන් ඩබල් කරා නයිට් ෂිෆ්ට් එකක් හැදුවා නයිට් ෂිෆ්ට් එකේ චෙෆ් විදියට මම වැඩ කරා. අපිට කරන්න පුළුවන් හැමදේම අපිට කියලා කරව ගත්තා. අපි උදේ 6ට ගිහින් රාය 11 වෙනකන් එක දිගට වැඩ කරා. එකෙක් කවදාවත් OT එක ගැන අහලා OT නෑ කියලා වැඩ නවත්තලා නෑ. OT මදි කියලා වැඩ නවත් OT ගෙව්වා. බොරු කියන්න ඕනේ උන් අපිට හොඳට ගෙව්වා. අන්තිම ලේ 10 වෙනකම්ම ගෙව්වා. පඩි හැදුවට පස්සේ ලේ 10ක් මිස් වුණොත් ඒ ලේ 10ත් ආපහු අපිට ගෙනලා දෙනවා.
හරිද? හැබැයි උපරිම වැඩ ගත්තා. මොකද අපි උන්ට පට්ට ප්‍රොෆිට් එකක් දුන්නා. ප්‍රොඩක්ෂන් ඩබල් කරා උදේ 9ට. උදේ 6ට වැඩට ගියාම රෑ 11 වෙනකම් වැඩ කරා. කළා සමහර දවස්වලට නයිට් ෂිෆ්ට් එකක් දාලා ෆ්ලෝ එකත් හොදනවා. හරිද? හැම සිකුරාදාම හොදන්න ගත්තා. ලීඩර්පාන් එක අද තියෙන තත්ත්වයට ගෙනාවේ ලංකාවේ උන් මම එක බය නැතුව කියනවා. කවුරු හරි ටෝක් කරන්න පුළුවන් උඹලා දැන් සමහර ඊගෝස් තියෙන කට්ටිය ඉන්නවනේ. ඒ කියන්නේ ඊගෝ පොසිටිව් නෙගටිව් දෙක පැත්තටම තියෙන කට්ටිය. සමහර කට්ටිය කියනවා හා උඹලා ජොබ් එකෙන් ඵලයන් බලන්න මේක හෙට වහයිද බලන්න උඹලා එන්න කලින් මේක තියුනේ නැද්ද? අපි S2 දැක්ක එනකොට කම්පැනි තියුණු විදිය. හරිද? එතකොට අපි අයින් වෙලා යනකොට මම ලීඩර්පාන්ට රෙසිග්නේෂන් දීලා අයින් වෙලා යනකොට මම S2 දැක්කා ඒ වෙනකොට තියුණු විදිය. අයින් වෙලා ඇවිල්ලත් ආපහුත් කතා කරනවා නිපුන් නයිට් ෂිෆ්ට් එකක් තියෙනවා ලිප ලොකු මම මගේ පරණ වීඩියෝස් එකක පට්ටේ දිනවා දිග ලිප් 100ක් විතර තියෙන මෙහෙම රෝල් එකක් යන ලිපක් වගේ එකක් තියෙනවා අර රොටි බ්‍රෙඩ් ගන්න නයිට් ෂිෆ්ට් එකක් රන් වෙනවා කරන්න පුළුවන්ද කියලා ආස්සලාවට පස්සෙත් අහනවා මොකද අපි උන්ට දෙයක් කරපු නිසා ඒ වගේ උඹලත් දෙයක් කරොත් පුළුවන් නිපුන් ගිහලා මාස 3ක් එක දිගට අතු ගාපු එක කරේ මාත් එක්ක එකට ගියපු යවුන් ටේබල් වලට දැම්මා පිටි අනන්න දැම්මා උන්ට රෙසිපීස් කියලා දෙන්න ගත්තා මැෂින් වලට ගත්තා හරිද පේස්ට්‍රි හදන්න දුන්නා පේස්ට්‍රි මැෂින් ඔපරේටර් එකට ගියපු කට්ටිය හරිද නිපුන් මාස 3ක් අතු ගාවා ඒ වුණාට නිපුන් අස් වෙනකොට නිපුන් චෙෆ් කෙනෙක් නයිට් ෂිෆ්ට් චෙෆ් කෙනෙක් අද වෙනකොට ලීඩර්පාන් එකේ ඕන අවන් එක ඇරෙන්න ඕන මැෂින් එකක් ඔපරේට් කරන්න දන්න රෙසිපීස් ඔක්කොම කියලා දීලා දරුවෙක් වගේ ලොකු මහත් කරපෙකෙක් තමයි නිපුන් කියන්නේ ලීඩර්පාන් එක ඇතුළේ ඒ ගේම ගහන්න නම් මුල් ටිකේ කට්ට කන්නම වෙනවා මුල් ටිකේ උඹ කට්ට කෑවොත් උන්ට වාතයක් නොවි හොඳට කියන දේ හොඳට අකුරට කරොත් විතරයි උඹලට ඒ තැනට එන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔය ටික කිව්වේ ලංකාවෙන් එන්න ඉන්න කට්ටියට මෙච්චර ලොකු කාලයක් බලාගෙන ඉඳලත් මෙහෙට ඇවිල්ලා හැරලා යනවා. මොකද මෙහෙට එනකොට ජොබ් එක නැහැ. එපා වෙනවා. මානසිකව වැටෙනවා. මොකද එන්නේ හීන ගොඩක් හදාගෙන. මැෂින් ඔපරේටර් කෙනෙක් එන්නේ මෙහෙ TikTok වීඩියෝස් බලලා අර නිකන් යකෙක් වගේ විශාල ලොකු මැෂින් එක ප්‍රොජෙක්ට් වගේ ඉඳගෙන වැඩ කරන්න හිතාගෙන. ඒ වුණාට ආවට පස්සේ උඹට හම්බෙන්නේ සවලයි, උදැල්ලයි, තාච්චියයි ඔන්න ඔය ටික. හරිද? එහමම මානසික වැටෙනවා. ඒ කාලය ප්‍රොබේෂන් එක මාස 6 8 අල්ලගෙන ඉන්න උන් විතරයි අර ලොකු යකෙක් වගේ මැෂින් එක ඔපරේටර් කෙනෙක් විතර වැඩ කරන්නේ. ලොකු සැලරි එකක් ගන්න. ඒක නිසා අනිවාර්යයෙන් මේ කාලය කියන එක පට්ට වැදගත්. මේට එන හැම කෙනෙක්ම තමන්ගේ ඔළුව වල තියෙන ඊගෝස් කඩලා අයින් කරලා එන්න. ඕගොල්ලෝ ෆැන්ටසි නෑ. රුමේනියාව ෆැන්ටසි තියෙන රටක් නෙමෙයි. මේක රියලිටි එකෙත් රියලිටි එක තියෙන රටක්. මේකේ පොළොවේ පය ගැහුවොත් විතරයි දෙයක් තමන්ට කරන්න පුළුවන්. එහෙම නැත්නම් සල්ලි කීයක් හරි හොයාගෙන මාසෙට ලක්ෂ එකමාරක් දෙයක් හොයාගෙන පඩියක් කරගෙන ඉඳලා යන්න පුළුවන්. ඒ වුණාට යුරෝපෙට එන්නේ ඒකද? යුරෝපෙට එන්නේ ඒකටද? උඹලගෙන් අහන්න ඕන ප්‍රශ්නයක්. මෙච්චර උඹලා රුමේනියාවට ආපු කෙනෙක් නම් පුළුවන් ඉක්මනට යුරෝපේ වටේ දවස් 3-4ක නිවාඩුවක් දාගෙන රවුමක් දාලා වරෙන් ලොකු ගාණක් යන්නේ නැහැ. තනියම යනවා නම් ලේ 2000-3000ක් යයි වටේ ගිහිල්ලා එන්න. ඉතාලි, ජර්මන්, ෆ්‍රාන්ස් ගිහිල්ලා, ස්විට්සර්ලන්ඩ් ගිහිල්ලා රතු කෝච්චියක් ගිහිල්ලා පොඩි රවුමක් ගහලා එන්න ලේ 4000ක් යයි එකෙකුට තනියෙන් ඉන්න එකට. මොකද්ද ඔක? මාස දෙකක පඩියක් එකතු කරලා යන්න තියෙන්නේ. Taman තනි කඩ නම් තවත් ලේසි. ගිහිල්ලා වරෙන් ඒ ගිහිල්ලා ආවට පස්සේ උඹ ජීවිතේට මේ යුරෝපේ දාලා යන්න නැති ජාතියෙක් වෙනවා. හරි? අනිවාර්යෙන් වෙනවා. මොකද කවදාවත් පෝලිං වල ඉන්න නැහැ. පෝලිං වල ඉන්න තියෙනවා. ඩිසිප්ලින්ස් නිසා විතරයි පෝලිම් එකේ ඉන්නේ. බඩු ටිකක් ගන්න, බිල පේ කරගන්න, බිල් එක ගහගන්න, නැත්තම් මොකටද කෝෆි එකක් ගන්න, රෙස්ටුරන්ට් එක පෝලිමේ ඉන්නවා. එහෙම නැතුව තෙල් පෝලිං වල කවදාවත් ඉන්න නැහැ. ගවර්න්මන්ට් ඔෆිස් එකට ගියාම උන්ට සල්ලිත් දීලා ඔක්කොමත් දීලා පස්සත් භාගයක් දෙන්න ඕනේ නැහැ වැඩේ කරගන්න. ග්‍රාම සේවක ගාවට ගියාම ගෑණියෙක් කකුල් දෙපළල් කරන්න ඕනේ නැහැ ග්‍රාම සේවක ගාවට ගිහිල්ලා තමන්ගේ වැඩේ කරගන්න. ලංකාවේ තත්ත්වය මෙහෙත් එක්ක කම්පෙයා කරන්නේ. මම වැරදි කියලා මිනිසුන්ට හිතෙන්න පුළුවන් ලංකාවත් එක්ක මේක කම්පෙයා කරන එක. ඒ වුණාට ලංකාව කියන්නේ මේ පෘථිවියේ තියෙන රටක්. රුමේනියාව කියන්නේ මේ පෘථිවියේ තියෙන රටක්. ලංකාවේ වුන් තමයි මේ රුමේනියාවට ඇවිල්ලා මෙහි කම්පැනිස් වලට මෙහි ප්‍රොඩක්ෂන් වලට සප් එක දෙන්නේ. මොකද උන්ට ඒකට වැලියු එකක් ලැබෙනවා. ලංකාවේ වැලියු එකක් ලැබෙන්නේ නැහැ. ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ. ලංකාවේ චෙෆ් කෙනෙකුට තියෙන වැලියු එක මෙහි වැලියු එක වෙනස්. ලංකාවේ මැෂින් ඔපරේටර් කෙනෙක් නිකන් දස්පි ගානට දැම්මට මෙහි එහෙම නැහැ. ඔය කතන්දරේ දෙන මිනිස්සුන්ට දෙන රෙස්පෙක්ට් එක වෙනස්. මේක ලංකාව විදිහට රටකටත් අදාළයි. මම කලින් වීඩියෝ එකෙත් කිව්වා
ඕගොල්ලෝ රෙස්පෙක්ට් කරොත් ඕගොල්ලන්ට රෙස්පෙක්ට් අනිත් පැත්තට ලැබෙනවා. මේක රටටත් දාලා රට තමන්ගේ රටේ ඉන්න හැකියාවක් තියෙන තරුණයන්ට මිනිසුන්ට රටේ මිනිසුන්ට ගවර්න්මන්ට් එක රටේ මිනිසුන්ට රෙස්පෙක්ට් කරොත් තමයි රටේ මිනිස්සු ගවර්න්මන්ට් එකට රෙස්පෙක්ට් කරන්නේ. ඕක දෙන්නත් අදාළයි. මේක වක්‍රාකාරව හැමතැනම අදාළයි. ඉතින් ඕක අපිට මේ රටවල් වලින් ලැබෙනවා. අපිට ඒත් ලංකාවේදී මේක ලැබුණේ නැහැ. ඉතින් වර්ක් පර්මිට් වල කතන්දරේ ඕක තමයි. ඕකට වඩා තව පොඩ්ඩක් වෙනස් වෙන තැනක් තියෙනවා. මම කියන්නේ කැලි දෙකක් තියෙනවා කියලා. මේක දෙවෙනි කැලල මේ ලංකාවේ ඒජන්සියක් නැතුව අපි ඩිරෙක්ට් ඇප්ලයි කරොත් අර ලංකාවේ ඒජන්ට් සල්ලි හිර කරගෙන ඉන්න මාස දෙක තුන අපි අඩු වෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි වර්ක් පර්මිට් එකක් දැම්මහම දාලා උපරිම මාස 3ක් වගේ ඇතුළත 3-4ක් ඇතුළත මේගොල්ලෝ මෙහි ඉන්න කෙනා ඒජන්ට් හෝ එම්ප්ලොයර් සබ්මිට් කරනවා. ඊට පස්සේ ලංකාවේ වීසා ඇප්ලයි කරන් එන්න තියෙනවා. ලංකාවේ අපි අඳුරු පාට් එකක් තියෙනවා. ලංකාවේ ඒජන්සියක් ඇතුළත කියන්නේ නිකන් බ්ලැක් හෝල් එකක් වගේ. ඕක ඇතුළට සල්ලි ගියාට පස්සේ අපි දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. අන්නේ අඳුරු පාට් එක බ්ලැක් හෝල් කෑල්ල හලන්න පුළුවන්. මෙහෙන් ඩිරෙක්ට් එම්ප්ලොයි කෙනෙක් හොයාගත්තොත් හරි මෙහෙන් මෑන් පවර් එකක් හෝ මෙහි ආයතනයක් කරා මෙහෙන් ඒජන්ට් කෙනෙක් කරා ජොබ් එකක් හොයාගත්තොත් ඔන්න උතන කතන්දරේ මට මම කිව්වනේ කෙනෙක් ගැන කියන්තලු මම ලංකාවේදී එකෙක් කඩේ යවුවා මම සල්ලි කියලා දුන්නේ ඌට විතරයි රේන්බෝ දෙහිවල රේන්බෝ හරිද දෙහිවල රේන්බෝ එකේ ඉන්ටර්විව් එකක් තිබුණා පට්ට මාකටිං පාරක් දීලා රුමේනියාවට මීට් ෆැක්ටරි එකට කට්ටිය ගන්නවා කියලා මමත් එන්න මේ අමාරුව තිබිලා හොයන කාලේ ඉන්ටර්විව් එකට ගියා අම්මට සිරි පොලිම අර උඩ තට්ටුවෙන් මෙහෙම පහළට බහැලා පාරේ අර පොත් කඩේ මොකද මේ සරසවි හරි මොකක් හරි එතන බුක් ෂොප් එකක් තියෙනවා එතනට වෙනකම් පොලිම ඉන්දියා උඩට ගියාම පොඩි චිට් කෑල්ලක් දෙනවා නම්බර් මගේ නම්බර් එක 270 හරි 275 හරි මම ෆෝන් එකේ මේ බෑග් කවරේ පිටිපස්ස දාගත්ත අද වගේ මතකයි එතකොට හැම එකගෙම රෙජිස්ට්‍රේෂන් ෆ්‍රී රුපියල් 3000 ගණන් එකතු කරනවා ඒ වෙනකොටත් ලක්ෂ 7ක් 8ක් එකතු ඉවරයි රුපියල් 3000 ගානේ 200ක් 200කට 300කට යනකොට ඒ වෙනකොටත් එකතු ඉවරයි හරිද නිකන් සල්ලි මේව නිකන් සල්ලි කරන්න දෙයක් නැහැ ඊට පස්සේ හැබැයි ජොබ් එකක් ඇත්තටම දිනුනම් මම මේක කවදාවත් මේක කියන්නේ නැහැ ඊට පස්සේ මම මොකද්ද කරේ පොලිමේ ඉඳලා කොහම හරි උදේ 10ට විතර එතනට ගියප එක 11 12 වගේ මීට අවුරුදු 3මාරකට විතර කලින් එතනට ගියා උඩට ගියාම මෙහෙම ඔෆිස් එක මැදින් මෙහෙම යන්න දෙන්න දෙපැත්තට සිරිකි කැලේ ටික ඉන්නවා බොරුවට මේ ෆයිල් උස්සන් යන උන් ඉන්නවා හරිද ෆයිල් කඳු වගේ කොට ගහලා තිනවා ඇතුළට ගියා ඇතුළට ගන්න කොහොමද පඩිපෙලෙන් කාමරේට ආවද කාමරේ ඉඳන් බොස්ගේ රූම් එක ගාවට ඉන්නෝ 15ක් 20ක් විතර ඒ 20 දාන්න ඇතුළට දාන්නේ කොහොමද පෙට්ටියක් තියෙනවා මේ වෙක් ගාව පෙට්ටි දෙකක් තියලා තිනවා ටේබල් එකක් තියලා ඇතුළෙන් තර ඔක්කොන්ගේ ෆෝන් දාන්න ඕන බොක්ස් එකට නැති වෙයි අර මෙවන බොක්ස් එකේ රූම් එකට යන්න නම් හැමෝන්ගේම ජංගම දොර කතනාර පෙට්ටියට දාලා යනවා එතනින් තමයි උන්ගේ හොරවංචාව පටන් ගන්න හරි කිසි කෙනෙකුට රෙකෝඩ් කරන්න දෙන්නේ නැහැ බොසා ගියා මුරුංගා තෙතිව්වා තෙවිල්ලක් ඔක්කොම ලව 3-4 දෙනෙක් කතා කරා පුතේ දුවේ දරුවෝ කියලා කතා කරා ප්‍රශ්න අහන්න තියෙනවා ඔක්කොම ලෙක්චර් එකක් දීලා ප්‍රශ්න අහන්න තියෙනවා ප්‍රශ්න අහන්න කිව්වා මම ඒව මීට් මොනවද මීට් චිකන්ද බීෆ්ද මොකද්ද මීට් එක දරුවෝ මීට් එක මක් වුණාම මොකද ඕගොල්ලන්ට ඒක අපිට ඉන්ෆෝම් කරලා නැහැ මීට් ෆැක්ටරියක් සමහර විට මේ ඔක්කොම වෙන්න පුළුවන් එහෙම කිව්වා සල්ලි පඩිනේ වැදගත් මේ ඩොලර් 500න් බේසික් පටන් ගන්න OT සෙට් කරනකොට ඩොලර් 750 800 වේවිකෝ පඩිය හරිද තව කට්ටිය ප්‍රශ්න ඇහුවා තියෙන ලොකේෂන් එකක් නැහැ හරිද බුක්චරස්ද තිමිසෝරාද ක්ලූද්ද කොහෙද ෆැක්ටරියේ තියෙන ලොකේෂන් එකක් නැහැ ෆැක්ටරි නමක් මොකද්ද ෆැක්ටරි නම ෆැක්ටරි නමක් නැහැ නම් දෙන්නේ නැහැ කිව්ව නම හරිද සැලරි තියෙනවා 500යි OT තියෙනවා ඔක්කොම වලට 750යි හරි ඒක තියෙනවා කෑම නිකන් දෙනවා කිව්වා හරි ඊට පස්සේ මේ මොනවද ට්‍රාන්ස්පෝර්ට් දෙනවා ඇකොමඩේෂන් දෙනවා ඔය ටික ඔක්කොම කිව්වා ඊට පස්සේ ඔය සුපිරි ගේමක් ගහන්න බලවන්කෝ අරන්නවා කිව්වා ඉතින් තව කෙනෙක් කිව්වා මොකද්ද මේ ප්‍රොඩක්ෂන් එක කියලා හරිද මොනවද සොසේජස්ද මීට් බෝල්ස්ද මොනවද හදන්නේ මෙතන මේ මස් වලින් හදන ඩ්‍රම් ස්ටික්ද නැත්තම් මෙහි මස් වලින් බල්ලොන්ට කෑමක් හදනවනේ ඒවද සත්තු මරන්නත් තියෙන්නේ ප්‍රොසෙස් මස් ගෙනල්ලා එතනින් මේ ප්‍රොසෙස් මීට් වලින් හදනවද ඔය වගේ ප්‍රශ්න ඇහුවා ඒ කිසි දෙයකට උත්තර නැහැ හිමීහිට ලිස්සනවා කතාව වෙනස් කරනවා
ලස්සනට ඔළුව අත ගාලා පුතේ දුවේ කියලා දරුවෝ කියලා මේ අංකල්ලා කට්ටියට දරුවෝ කියලා කතා කරන්නේ. කොහොම හරි මේ ඔන්න එළියට ෆෝන් ටික අරගෙන ආවා. අරගෙන එළියට ගියා. මේ සිලෙක්ට් වෙච්ච කට්ටියට කතා කරන්නම් කිව්වා. මම ගියා. ගෙදර ගියා. හරිද? ගෙදර ගිහිල්ලා ඔය ටික ඉවරලා ගෙදර ගිහින් මම නිකන් සර්ච් පාරක් දාලා බැලුවා. මගේ මෙහි කොල්ලෝ ඉන්දියාවේ වෙනකොට කතා කරලා බැලුවා දෙතුන් දෙනෙකුට මේ වගේ මෙහෙම ෆැක්ටරියක් එහෙම එකක් මේ නෑ. මීට් ෆැක්ටරි 3-4ක්ම කන්ටැක්ට් කරගත්තා. එහෙම වේකන්සිස් නෑ. එහෙම ලංකාවේ මේ රේන්බෝ එකට කෝල් කරපු ජොබ් කෝට යන්නේ නෑ. ලංකාවේ විදේශයකට කතා කරා. එතනින් මීට් ෆැක්ටරි කෝටයක් රේන්බෝ ගිහින් නෑ. රේන්බෝ එකට ජොබ් කෝට යන්නේ නෑ ඇත්තටම. අමු බොරුවක්. මොකද්ද ඉතින් මම රුමේනියාවට ඇවිල්ලා අවුරුදු එකමාරක් විතර ඩෙලිවරි රයිඩින් ප්‍රොසෙස් එකට අවුරුදු එකමාරක් විතර ගියා. ඒ ටික ඔක්කොම වෙලා මම රුමේනියාවට ඇවිල්ලා වීඩියෝ එක කළුසුදු රුමේනියාව මගේ නැති වෙච්ච channel එකේ කළුසුදු රුමේනියාව වීඩියෝ එක රෙකෝඩ් කරලා ඊළඟ එක මේ work permit මේක ගැන කරන්න ආපු හොයනකොට ඒ වෙනකොටත් රේන්බෝ එකේ මීට් ෆැක්ටරි vacancy ඒ වෙනකොටත් තියෙනවා. යකෝ මීට් ෆැක්ටරි පැටව ගන්නවද මේකට යන්නේ උන් ඉන්නේ නැද්ද? අමු බොරු මොකද්ද මුන් කරේ ඒ වෙලාව තැටිය හොඳට රත් වෙලා තිබුණ වෙලාව හැමෝම රුමේනියා එන්න හොයනවා. හරිද? ලක්ෂ 14යි 15යි 16යි අද 5ට 6ට ගියපුවා ටක් ගාලා මාකට් මේ වැලියු හයි කරගෙන මේගොල්ලෝ හැමෝම යන්න බලන වෙලාව මේක. මම මොකද්ද කරේ? තැටිය තත්තුම වෙලේ දැම්ම රොටියක් පිච්චෙන්න. ඕන්නම් ඩොලර් 50ක් විතර වියදම් කරන්න නැති මාකට් මේකක් දැම්ම කැම්පේන් එකක් කර රුමේනියා මීට් ෆැක්ටරි වේකන්සි ඩොලර් 550යි බේසික්. OT සමග ඩොලර් 800ක රැකියාවකට යන්න අද මෙන්න ඉක්මනින් පිටත් වීම කියලා දැම්මා. දෙහිවල රේන්බෝ කට්ටිය ගත්තා රෙජිස්ට්‍රේෂන් ෆ්‍රී වලින්ම හොයන්න ගත්තා. ඉතින් එක දවසකට ලක්ෂ 8ක් 9ක රෙජිස්ට්‍රේෂන් ෆ්‍රී වලින් ලක්ෂ 8ක් 9ක එක දවසට එකතු වෙනවා කියන්නේ මම වරක් පහ ගන්නකො කීයද කියලා දවස් 5ක් කරොත් සතියේ දවස් 5ක් මේ වගේ මුම් එක අවුරුදු එකමාරක් දෙකකට අවුරුදු 3කට ආසන්න කාලයක් කරා. අන්තිමටම ඔක ගවර්න්මන්ට් එකෙන් මේ සීල් කරා. ගවර්න්මන්ට් එකෙන් නඩු දැම්මා. ඇත්තටම එහෙම වේකන්සියක් නැහැ. ඒ වුණාට කට්ටිය ඉන්ටර්විව් කර මිනිසුන්ගේ සල්ලි අරගෙන පුදුම මේවට කියන්නේ දස කැරි වැඩ. කොහේ හරි පළදෙනවා. කොහේම හරි පළදෙනවා. මෙහෙට මේ රටට ඇවිල්ලා විසඳ ගන්න බැරි ප්‍රශ්න ආවම ඒජන්සි වල ඉන්න ඒජන්ට්ලා හරිද? ඒජන්සි වල කට්ටිය කතා කරනවා. නිපුන් මෙහෙම ප්‍රශ්නයක් මොකද කරන්නේ? එම්ප්ලොයි මෙහෙම කියනවා. එම්ප්ලොයි කට්ටිය එපා කියනවා. එම්ප්ලොයි මුන් එළියට දැම්මා. ඒක කට්ටිය ඇතුලේ මරාගෙන අපි මොකද කරන්නේ? එම්ප්ලොයි රිලීස් දෙන්න නැතුව එළියට දාලා මොකද කරන්නේ? කතා කරනවා. කවදා හරි දවසක දෙහිවල රේන්බෝ එකක මට කතා කරොත් එදාට තමයි මම බලාගන්නේ මොකද්ද කරන්නේ කියලා. ඉතින් අම්මපා ඒ තරම්ටම රේන්බෝ මට මේ මම ලේසියෙන් ආයතනයක නමක් කියන්නේ නැහැ. මිනිස්සෙක් නමක් කියන්නේ නැහැ. ඒත් මොකෙක් හරි එකෙක් දරා ගන්න බැරි තරම් බලු වැඩක් කරොත් ඒක කියනවා. ඒ වෙලාවට නම කියලා මම කලින් සුදන්තකගේ නම කිව්වා මගේ කලින් channel එකේ. ලේසියෙන් මම නමක් කියන කෙනෙක් නෙමෙයි. මම සුදන්තක ගැන කිව්වා. උගේ බලු වැඩ ඌ කරන හොර වංචා ගැන කිව්වා. මට බුරුතු පිටින් දායක සභාව ඇවිල්ලා බැන්නා. අද මොකද්ද වෙලා තියෙන්නේ? සුදන්තකගෙන් එකෙක් මෙහෙට ඇවිල්ලා ඉන්නවද? එකෙක් ඩෙලිවරි රයිඩර් කෙනෙක් ඉන්න සුදන්තකගෙන් ආපු මොකෙක්වත් නැහැ. ඔක්කොන්ටම ඇරියා සුදන්තක පොලිමට තියලා. ඊට පස්සේ ස්විට්සර්ලන්ඩ් මේ IT ජොබ් වලට යවනවා කිව්ව සුදන්තක එකෙක් යවුවද නැහැ. පොලිමට තියලා ඇරියා ඔක්කොන්ටම. පොලිමට ඇරියේ. මම කට කැඩනකම් කිව්ව ඒ දවස්වල මට මම නම කියන්නේ නැහැ. මම ඒ නම කියන්නේ නැත්තේ ඒ පුද්ගලයා දැන් සුදන්තකගෙන් ගැලවිලා මේ රටේ වැදගත් විදියට. හරිද? වැදගත් විදියට හොඳ විදියට යම් තාක් දුරකට හොඳ විදියකට ව්‍යාපාර කටයුතු කරගෙන හොඳ විදියට ඉන්න නිසා අර කරන පව් හොඳ සහ නරක කරන පින් සහ පව් අර කරත්ත රෝදක බැඳිච්ච මොකෙක් දෙකෙක් වගේ කැරකි කවදා හරි Tamanටම එනවා කියන වගේ අද එයාටත් ඒකම රිටර්න් එක හම්බෙලා තිනවා. මේ වෙනකොට ලංකාවේ නඩු තියෙනවා ගොඩක්. සල්ලි අරන් තින්නේ පාරේ. ඒජන්සි එකට එන්න කියලා නෙමෙයි. දියතු වෙන ඉස්සරහට එන්න කියලා තමයි සල්ලි පාරේ ගනුදෙනු කරන්නේ ඔක්කොම. සල්ලි ගන්න පාරේ. ඔන්න ඒජන්සි. මෙච්චර මිනිසුන්ට උදව් කරන, කන්සල්ටේෂන් කරන, මිනිසුන්ට උදව් කරන, මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන, සමහරවිට එම්බසි දේවල්වලට මැදිහත් වෙන, මෙච්චර ෆැමිලි රියුනිෆිකේෂන් ලංකාවට මෙච්චර පවුල් ගෙන්නවන්න උදව් කරන මම කියන බය නැතුව ගෙදරට වරින් කියලා. මොකද වංචාවක් කරන්නේ නැහැ. කවුරු හරි කතා කරොත් මල්ලි වගේ ඔෆිස් එකේ තියෙනකොත් ඔෆිස් නැහැ ගෙදර තියෙන්නේ. ඕනෙලා ගෙදරට ඇවිල්ලා හම්බෙන්න. මම උඹලට බොරු කරොත් මම උඹලට වංචා කරොත්
ආපහු ගෙදරට ඇවිල්ලා මම හොයාගෙන වරෙන් ගෙදරට. මොකද මේක මගේ ගෙදර. මේක දාලා මං කොහෙවත් යන්නේ නැහනේ. ඒක බය නැතුව ගෙන්න ගන්න. මොකද්ද? සුදන්තක පාරේ සල්ලි ගත්තේ. මම මේ වගේ ලේසියෙන් නම් කියන මිනිස්සෙක් නෙමෙයි වුණාට ලංකාවේ මිනිස්සුන්ට ලංකාවේ අහිංසක දුප්පත් මිනිස්සු මුන් ගෙවල් උගස් තියලා සමහර අය උන් කෝල් කරලා අඬනවා. ගෙවල් උගස් තියලා ගෑණිගේ තියුණු රත්තරන් බඩු ඔක්කොම ටික උගස් තියලා. හරිද? ඒ ඔක්කොම ළමයින්ට කන්න බොන්න ඉස්කෝලේ යවන්න තියෙන සල්ලි, ළමයින්ගේ කෝස් වලට තියෙන සල්ලි මේ ඔක්කොම කැප කරලා ඔළුවේ ප්ලෑන් එකක් ගහගෙන තමයි ජොබ් එකට සල්ලි දෙන්නේ කාට හරි රටකට යන්න. එහෙම ප්ලෑන් කරලා කරන අපේ මිනිසුන්ට අරනවා කියන්නේ පොලිමට් වෙලා අරනවා කියන්නේ කවදා හරි කොහෙදී හරි පරිසම් දෙනවා. හරිද? පරිසම් අනිවාර්යෙන් රිටර්න් එක ලැබෙනවා. දැනට පොඩ්ඩක් ලැබිලා තියෙනවා මේ මහත්තයාට. ඉදිරියට දිගට රිටර්න් එක ලැබෙවි. ස්විට්සර්ලන්ඩ් වල ඉඳන් channel එකක් කරන අය කෙනෙක් ඉන්නවා මට නම් මතක නෑ. එයා දාලා තිබුණා ස්විට්සර්ලන්ඩ් වල ඔය Python job මාෆියාව Python වල job දෙනවා කියලා මේ ස්විට්සර්ලන්ඩ් වල job දෙනවා කියලා Python software engineers ලට ආයතනයක් එක්ක එකතු වෙලා කරපු මේ වංචාව ගැන මම කියනකොට මට බැන්නේ. අදත් ඒ වගේ මම රේන්බෝගේ නම කිව්වා ඕන්නම් දායක සභාවට යටින් ඇවිල්ලා බැනලා යන්න පුළුවන්. මරණය කියන එකට රුමේනියාවේ මම මරන්න පුළුවන්. ඒත් මම මැරිලත් කතා කරනවා. මම මැරිලා වලෙන් නැගිටලා හරි කතා කරනවා. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔබලට මම හිතනවා පැහැදිලි අදහසක් ලැබෙන්නේ නැති කියලා work permit එකක් ඇයි මෙච්චර කල් යන්නේ කියන එක ගැන. ඉස්සරහට ඔය ITM එක, IGI එක, කාසද සනතාතේ ඊට පස්සේ මෙහි තියෙන ඔය ආයතන සෙට් එකක් තියෙනවානේ. ඒ ආයතන ගැන අපේ කට්ටියට දැනුමක් නැහැ. ඔයෙන් අපිට කරගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. මේවා කියනවට කැමති නැහැ. කැමති නැත්තේ මෙහි ඉන්න මාෆියාකාරයෝ. හරිද? උන් කැමති නැහැ මේවා කියනවට මේවා සාමාන්‍ය මිනිස්සු මේවා දැනගන්නවට කැමති නැහැ. ITM එකට ගිහිල්ලා අනාෆ් එකට ගිහිල්ලා තමන්ගේ ටැක්ස් රෙජිස්ට්‍රේෂන් එක EID එක තමන් හදාගෙන තමන්ගේ ටැක්ස් එක ගෙවනවද කොහොමද ගෙවන්නේ කියලා තමන් මොනිටර් කරනවට මුන් කැමති නැහැ. ඒව ඔක්කොම ඉස්සරහට කියලා දෙනවා. බලාගෙන ඉන්න. channel එක subscribe කරලා තියන්න. The Migrant වලට වඩා ටිකක් දරුණු විදියට අලුත් channel එකේ මම දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. තව interview කිහිපයක් ලෑස්ති කරලා තියෙනවා. කතා කරන්න voice එකක් ඕන කට්ටියට voice එකක් දෙන්න. ඉතින් මේ වීඩියෝ එක Facebook එකේ පොඩි කට්ටයක් වැටේවි. full video YouTube එකේ වැටේවි. බලන්න එකතු වෙන subscribe කරන්න. මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් ඊළඟ සතියේ හෝ මේ සතියේම දවස් කිහිපයකින් හෝ ඉක්මනින්ම හම්බ වෙන්න හැමෝටම ජය වේවා.